තෙරුවන් සරණයි. කාරුණික පින්වත්නි, අපි තාමත්ම හොඳින් දන්නවා තුනුරුවන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ බලමහිමය. ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරන ගමන්ම බුද්ධ ධම්ම සංඝයාන තුනුරුවන උදෙසා පුද පූජා පැවැත්වීමට අපි නොමැලිව ඉදිරිපත් වෙනවා. සංඝ රත්නය කියලා කියන්නේ බුද්ධ රත්න, ධම්ම රත්න, සංඝ රත්න යන ත්‍රිවිධ රත්නයේ තුන්වෙනි රත්නයයි. සංඝ රත්නය කියන්නේ මහා සංඝ රත්නය. කාලාන්තරයක් තිස්සේ තථාගතයන් වහන්සේගේ නිර්මල ශ්‍රේෂ්ඨ ධර්මය තෝරා බේරාගෙන හදාරමින් ග්‍රන්ථාරූඪ කරමින් තව තවත් ඊට අනුසාංගික උපකාරක ග්‍රන්ථයන් නිර්මාණය කරමින් අටුවා ටීකා ටිප්පණි සම්ප්‍රදායන් ගොඩනගමින් සිංහලයටද හරවමින් විවිධ වෙනත් භාෂාවලටද පරිවර්තනය කරමින් දේශනා කරමින් ඒවා ප්‍රායෝගිකව හදාරවමින් බුදු පියාණන් වහන්සේ උදෙසා ජීවිත කැපවීමෙන් කටයුතු කරන මහා සංඝ රත්නය. ශ්‍රී ලංකාවේ අපි මේ වන විට ලෝකයටම පරිත්‍යාග කිරීම සඳහා, ලෝකයටම දීම සඳහා ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන තිබෙන. ඒ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීම අරබයා ජීවිත පරිත්‍යාගයන් කරලා තිබෙනවා. ඊ타ත්ම දුෂ්කර සමයෙහි, දුර්භික්ෂ සමයෙහි තථාගත දේශනාව ආරක්ෂා කර ගැනීම සඳහා ආහාර නැතුව වතුර වලින් පමණක්, ඇතැම් විට අපි අහලා තියෙන විදිහට ඉතිහාසයේ ගහකොළ වල කොළ පොතු පවා ආහාරයට ගනිමින් ධර්මය ආරක්ෂා කරගෙන තිබෙනවා. එකී ආරක්ෂාතිත් ධර්මය ත්‍රිපිටකය හැටියට ග්‍රන්ථාරූඪ කරනු ලැබ තිබෙනවා. ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය එදා ඉඳලා මෙදා වෙනකන් රැකගෙන මේ වන විට පරිගණක ගත කොට සියලු ලෝකවාසීන්ට ඉතුරු කරලා තිබෙනවා. එහෙම ඉතුරු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මහා සංඝ රත්නය. මහා සංඝ රත්නය ආරක්ෂා කළේ පින්වත් ඔබ. ඒක නිසා ගිහි පින්වත් පිරිසගේ ආධාර, අනුබල, ආරක්ෂාව, ඒ වගේම මෙතෙක් පැවති සියලුම රජයයන්ගේ තිබුණු අනුග්‍රාහකත්වය, සියලුම රජයන් විසින් රැකගත් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පරම වගකීමක් හැටියට පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒ සම්පාදකවරු, මහා සංඝ රත්නය රැකගත් ගිහි පින්වත් පිරිස, ආයතන, අධ්‍යයන ආයතන, පිරිවෙන් වැනි මේ සියල්ලත් එක්ක තමයි තථාගත දේශනාව ආරක්ෂා වෙන්නේ, ආරක්ෂා කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ මහා සංඝ රත්නයට. ඒ නිසා මේ පින්වත් පිරිස මහා සංඝ රත්නය ආරක්ෂා කරගත්තා වගේම මහා සංඝ රත්නය විසින් ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද එලෙසම නැවත සැරයක් වඩාත් සිද්ධ කරමින් ත්‍රිපිටකය රැකගත යුතුව තිබෙනවා. මුළු ලෝකයටම මේ ශාන්තියේ දහම ප්‍රචාරණය කිරීම, බෙදා හැරීම, ආරක්ෂා කිරීම රාජ්‍යමය වගකීමක් බවට පත් වෙලා තිබෙන්නේ. මේ තරම් කැපවීමකින් මේ ශාසනය ආරක්ෂා කරන්නේ මුළු ලෝකයේ තියෙන සියලු දේශයන් අතරත ඉන්න ශ්‍රී ලංකාව නම් වූ කුඩා රට විතරමයි. එහි වෙසෙන බෞද්ධයන් විශේෂයෙන්ම, සිංහල බෞද්ධයන් සුවිශේෂයෙන්ම මේ සඳහා කැප වෙනවා කියන එක කියන ගමන් ඒ සඳහා සිංහල නොවන, බෞද්ධ නොවන පින්වත් පිරිසගේ උපකාරයද ලැබෙන බව කෘතඥතා පූර්වකව සටහන් කළ යුතුව තිබෙනවා. මේ සඳහා ඔබගේ කැපවීමත් අපගේ කැපවීමත් අවශ්‍ය බව සඳහන් කරන අතර ඔබ සැමට ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අමා ගඟක්සේ කරුණාව ලොව පුරා පැතිරේවා. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2570ක් වූ උතුම් සම්බුදු තෙමගොඩ මෙත් සිතින් සමරමු.